Hello guys, come back to another video. ඉතින් guys, ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද මම කතා කරන්න යන්නේ OnePlus 13 කියන ෆෝන් එක ගැන. ඉතින් මේක ජැපනීස් ලගේ ඩිසයින් එකක්, ජැපනීස් නෙවෙයි චයිනා ඩිසයින් එකක්. ඉතින් guys මේකේ තව විස්තර අපි වීඩියෝ එකේ ඉස්සරහට බලමු. දැන් එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. guys මේකේ RAM එක අතින් ගත්තොත් මේකේ RAM එක තියෙනවා 12GB සහ storage එක තියෙනවා 256 plus GB ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ගත්තොත් අනිත් ෆෝන් වලට වඩා හොඳ ෆෝන් එකක්. ඉතින් මේකේ screen size එක තියෙනවා 6.82 විතර. ඉතින් මේකේ sounds අතින් ගත්තොත් මේකේ hertz 20ක් විතර 120ක් විතර තියෙනවා. ඉතින් මිලි ඇම්පියර් 6000 තියෙනවා. ඉතින් මේ තරම් හොඳ ෆෝන් එකක්. මේකේ වයර්ලස් චාර්ජරෙන් අපිට මේක චාර්ජ් කරන්න වෝල්ට් 100ක් විතර ඕන වෙනවා. තව මේකේ කැම් එක ඒ කියන්නේ ෆ්‍රන්ට් කැම් එක තියෙනවා 32 ඒ වගේම 32 MP තියෙන්නේ. සහ පිටුපස කැම් එක තියෙනවා 15 MP ගානක්. ඒ තරම් සාමාන්‍යයෙන් අනිත් ෆෝන් වලට වඩා හොඳ ෆෝන් එකක් මේක. ගේම්ස් එහෙම ප්ලේ කරන්න හරි ස්මූත් විදිහට මේක හදලා තියෙනවා. ඉතින් මේකේ කැම් එක එහෙම 3x තියෙනවා. තා මේකේ ටච් එක ගත්තොත් මාර ස්මූත් සහ අතට ස්මූත්. ඉතින් මේකේ ශ්‍රී ලංකන් ප්‍රයිස් ගත්තොත් එහෙම 12,000 විතර වෙනවා. ඒ කියන්නේ 2,12,000 පමණ වෙනවා. එතන ඉඳන් ඉහළට තියෙනවා. ඉතින් මම කලින් කිව්ව විස්තර මෙතන ඔයාලා පෙන්නන්න ඇති. මේකේ කැම් 3ක් තියෙනවා. මේකේ කලර්ස් 6ක් තියෙනවා. අලු පාට, නිල් පාට, කළු පාට, ක්‍රීම් පාට, කළු පාට සහ සුදු පාට. ඉතින් මේ තියෙන ලෝකේ තියෙන හොඳම ෆෝන් එකක්. ඉතින් මේ වගේ තවත් ඔයාලා නොදන්න ෆෝන් ගැන විස්තර දැනගෙන ඉන්න අපිව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අපේ ෆැමිලි එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ තවත් ලෝකේ තියෙන හොඳ ෆෝන්ස් ගැන විස්තර දැනගැනීමට අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් guys ලෝකේ තියෙන හොඳම ෆෝන් එකක් වෙච්ච මේ OnePlus 13 කියන ෆෝන් එක waterproof ෆෝන් එකක්. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි අදට ගිහින් එන්න. බයි.